ඇඳුමක් නිර්මාණය කර ගැනීමේදී අපිට ප්‍රධාන වශයෙන්ම ඕනේ වෙනවා මිමි ටික ගන්න විදිහ. ඉතින් මේ මිමි ටික ගන්න විදිහ අපිට වැරදුනොත් අපේ සම්පූර්ණ ඇඳුමේ නිමාව වෙනස් වෙනවා. ඉතින් අපි කොච්චර ඇඳුම් ලස්සනට මහන්න දැනගත්තත් අපි මේ ඇඳුම් කලාව කොච්චර ලස්සනට ඉගෙනගෙන හිටියත් මිමි ගන්න වෙලාවේ වැරදුනොත් සම්පූර්ණම ඇඳුම වරදිනවා. ඉතින් ඒ නිසා ඔන්න අද අපි පාඩම විදිහට බලමු නිවැරදි ලෙස මිමි ගන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න අපි මිමි ගද්දී මේ විදිහට බොහොම සැහැල්ලු ඇඳුමකින් තමයි සැරසිලා ඉන්න ඕනේ. මොකද අත තිබුණොත් කොලර් තිබුණොත් අපිට අමාරුයි මිමි නිවැරදි ලෙස ගන්න. විශේෂයෙන් සාරි හැට්ටේ වගේ ඇඳුමකදී අපි මේ වගේ ඇඳුමකින් තමයි ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපේ මිමි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් අපි ප්‍රධාන මිම්මක් විදිහට අපි සරගන්නේ අපේ උරහිස මිම්ම. ඉතින් අපි බලමු අපේ උරහිස මිම්ම කොහොමද ගන්න කියලා. මෙන්න මේ කිහිලිකට කෙළවරේ ඉඳලා ඉහළට මම සලකුණු කරගත්තා. සලකුණු කරගෙන මෙතන ටේප් එක තියාගෙන අපේ මේ කොණ්ඩය කොලර් අහුවෙන්නේ නැති විදිහට තමයි අපි ගන්න ඕනේ. මෙන්න මේ විදිහට උරහිස මිම්ම මේ කෙළවර දක්වා ගන්න ඕනේ. පුතේ ඔයාලට ටිකක් ලියන්න අරින්න. හරි. මෙන්න මේ කෙළවර දක්වා ගන්න ඕනේ. මෙන්න මෙතන තමයි අපේ උරහිස මිම්ම. එතකොට අපේ උරහිස මේ විදිහට මනිනවා. වැරදි. පල්ලෙහාට කරලා මනිනවා. වැරදි. අපේ මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට තියෙන පළල තමයි අපේ උරහිස මිම්ම. හොඳට මතක තියාගන්න. කිහිලිකට කෙළවරේ සිට ඉහළට රේඛාවක් ඇඳුත් ඒ රේඛා කෙළවරේ ඉඳලා මේ කිහිලිකට කෙළවරේ ඉඳලා ඉහළට රේඛාවක් ඇඳුත් ඒ රේඛා දෙක අතර තියෙන පළල තමයි අපේ උරහිස මිනුම. එතකොට මේ උරහිස මිනුම බෙල්ල මුදුනින් යන්න ඕනේ. පිටින් ගියොත් ඒක වැරදි. උරහිස මිම්ම වෙන්නේ නැහැ. එතකොට අපේ දැන් මේ කිහිල්ල කෙළවරේ ඉඳලා උඩට රේඛාවක් ඇඳුත් මේ පැත්තට තව අඟල් භාගයක් වැඩිපුර තියෙනවා. දැන් සමහර අයට ඕක මනින්න තේරෙන්නේ නැහැ. එතකොට එයාලා කරන්නේ මේ අත කඩාගෙන හැලුන තැන ඉඳලා උරහිස මිනුම මනිනවා. මේ විදිහට උරහිස මේ කෙළවරට මෙන්න මෙහෙම මනිනවා. පුළුවන් මනින්න. හැබැයි මෙහෙම මැනලා මේකේ අඟලක් අඩු කරන්න ඕනේ. ඒකට අපි කියනවා මුල් උරහිස කියලා. මුල් උරහිසෙන් අඟලක් අඩු කරලා තමයි අපි උරහිස මිම්ම ගන්න. මොකද අපේ මුල් උරහිසේ ඉඳලා අඟල් භාගයක් ඇතුලෙන් තමයි අපේ මෙන්න මේ කිහිලිකට වක්‍රය හැදෙන්නේ. හරි. ඔය විදිහට තමයි අපේ උරහිස මිම්ම ගන්න. හරි. අපි බලමු මෙයාගේ උරහිස මිනුම මැනලා ඉවරයි. අපි බලමු මෙයාගේ ඊළඟ මිනුම පපුව වට මිනුම. කොහොමද පපුව වට මිනුම මනින්නේ කියලා. පපුව වට මිනුම මනිද්දී අපේ මේ ටේප් එක මෙන්න මේ විදිහට අත ඉනට තියාගන්න කියලා මෙන්න මේ විදිහට තමයි අපේ පපුව වට මනින්නේ. හරි. අපේ මෙන්න මේ ටේප් එකේ ඇලුමිනියම් කොටස අපේ පපුවේ මැදට තියෙන්න ඕනේ. මේ විදිහට තමයි අපේ පපුව වට මිනුම ගන්න. එතකොට අපේ මේ ඇඟිලි පුරුකක වාසියක් තියලා ගන්න ඕනේ එහෙම කියලා අදහසක් තියෙනවා. ගොඩාක් අයගේ ක්ලාස් වල ඒවා කතා වෙනවා. නමුත් එහෙම ගන්න ඕනේ නෑ. මොකද අපි කොහොමත් නිතැතින්ම මේ විදිහට පපුව වට මිනුම ගද්දී අපි මෙහෙම කොහොමත් අල්ලලා ගන්න. ඒ වගේම තමයි අපි මිමි සැකසීමේදී අපි මිමි වැඩි කරනවා. නැහුම් වාසි එකතු කරනවා, බුරුල් බව සඳහා එකතු කරනවා. ඒ නිසා මේ වෙලාවේ මොනවත් එකතු කරන්න යන්න එපා. අපි මෙයාගේ ගන්නේ සම්පූර්ණ ඇඟේ මිනුම. එතකොට වැඩි කරන්න අඩු කරන්න මේ අවස්ථාවේ අපි කරන්නේ නැහැ. ඒවා අපි කරන්නේ ඇඳුම් මහන වෙලාවට. හරි? පපුව වට මිනුම මේ විදිහට ගන්න ඕනේ. මේ විදිහට පපුව වට මිනුම ගද්දී මෙයාගේ පිට මැද්දෙන් ගිහිල්ලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ ටේප් එක පිට මැද්දෙන් ගිහිල්ලා පපුව වටේ යන්න ඕනේ. ඒ අද්දිත් පපු මුදුන් හරහා තමයි පපුව වට මිනුම යන්න ඕනේ. මේ විදිහට. පපු මුදුන් හරහා. හරි. ඕක අපේ පපුව වට මිනුම. ඊට පස්සේ අපිට ඕනේ වෙනවා ඉනවට මිනුම. ඉනවට මිනුම ගද්දී අපිට ඉනවට හොයා ගන්න ඕනේ. දැන් පපු මුදුන සමග අපි පපුවට මිනුම ගන්න දන්නවා. ඉන කොහෙද කියලා දන්නේ නැහැ. අපේ පපුවත් උකුලත් අතර තියෙන පුංචිම ස්ථානේ තමයි අපේ ඉනවට මිනුම. ඒ වගේම තමයි ඉනවට මිනුම් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ සැබෑ ඉනවට. අපේ සැබෑ ඉනවට කියලා කියන්නේ පපුවත් උකුලත් අතර තියෙන පුංචිම ස්ථානේ. ඒ වගේම තමයි අපේ තව ඉනවටයක් තියෙනවා. අපේ කලිසම හරි සාය හරි අඳින තැන ඉනවටය. ඒක ඉනවට මිනුම් දෙකක්.
එතකොට අපේ සැබෑ ඉන කියලා කියන්නේ පපුවත් උකුලත් අතර තියෙන පුංචිම ස්ථානය. මේක අපිට හොයාගන්න අපහසුයි නම් අපිට පුළුවන් පටියක් ගැට ගන්න. මේ විදිහට ඉනට පටි කොටසක් ගැට ගන්න පුළුවන් අපිට. මෙන්න මෙහෙම. එතකොට මේ අපේ පපුවත් උකුලත් අතර තියෙන පුංචිම ස්ථානය අපිට හම්බ වෙනවා. මෙන්න මේ විදිහට. එතකොට අපිට මේක මිම්ම ගන්න අපිට ලේසි. හරි. පපුවත් උකුලත් අතර පටි කොටසක් ගැට ගැහුවට පස්සේ මේ පටිය නවතින තැනක් තියෙනවා. මේ නවතින තැන තමයි පුතා අපේ ඉනවට මෙනු. එතකොට ඉනෙන් පල්ලෙහා තමයි මෙයා මේ ඇඳලා තියෙන ඇඳුම තියෙන්නේ. එතකොට මේ ඉනවටේ වෙනයි. මේ ඉනවටේ වෙනයි. ඉනවට මෙනු දෙකක් මේ. අපේ සැබෑ ඉනවටේ කියලා කියන්නේ මේ පටිය නැවතුන තැන. හරි. එතන අපි වට ප්‍රමාණය මෙන්න මේ විදිහටමයි. වට ප්‍රමාණය මේ විදිහට ඉන්නට අත් දෙක තියාගන්න. ඉතින් පල්ලෙහාට පොඩ්ඩක් තියාගන්න ඕනේ. මේ විදිහට තියාගෙන මේ මිනුම අපිට මනින්න පුළුවන්. මේ ටේප් එකත් යට ගහලා තියෙන තැන වට මිනුම. හරි. මේක තමයි අපේ ඉනවට මිනුම. හරි. මෙයාගේ දැන් මෙන්න තව ඉනවට මිනුමක් තියෙනවා. ඒ මිනුම තමයි මෙයා මේ ඇඳුම ඇඳලා තියෙන තැන. මෙයා සමහරට මේ ඇඳුම තව ටිකක් පහළින් අඳින්න පුළුවන්, තව ටිකක් ඉහළින් අඳින්න පුළුවන්. ඒ අඳින තැන වට ප්‍රමාණය තවත් ඉනවට මිනුම. ඒක කලිසම හෝ සායේ ඉනවට කියලා තමයි අපි සලකන්නේ. හරි. ඒක මනින්නේ එයාගෙන් අහන්න ඕනේ ඔයා කොතැනද මේ ඇඳුම මහගන්නේ, ඇඳුම නිර්මාණය කරගන්නේ. ඒ අහලා ඒ අවශ්‍ය තැනින් කලිසමේ හෝ සායේ ඉනවට මිනුම. සැබෑ ඉනවට මම ආයෙත් කියන්නම්. සැබෑ ඉනවට තියෙන්නේ පපුවත් උකුලත් අතර පුංචිම ස්ථානය. තව ඉනවටයක් තියෙනවා. ඒක තියෙන්නේ අපේ කලිසම හෝ සාය අඳින තැන ඉන වට. ඒ ඉනවට දෙක පටලව ගන්න එපා. හරි. ඊට පස්සේ මෙයාගේ උකුලවට මිනුම. උකුලවට මිනුම කියලා කියන්නේ මෙයාගේ මේ කකුල බෙදෙන තැනක් තියෙනවා. මේ කකුල බෙදෙන තැන වට ප්‍රමාණය අපි උකුලවට මිනුම ලෙස සැලකනවා. නේ? මේ බලන්න මෙයාගේ කකුල බෙදිලා යන්නේ මෙතනින්. මේ වට ප්‍රමාණය. අපේ ඇඟේ පිටිපස්සේ වැඩිපුරම ඉස්සිලා තියෙන පැත්ත උකුලවට මෙන්න. එන්න මේ විදිහට තමයි අපි උකුලවට මෙන්නම මයි. හරි. ඊට පස්සේ ඔන්න අපිට මෙයාගේ බලන්න පුළුවන් උරහිස ඉඳලා පපු මුදුන දක්වා උස. අපි මේකට කියනවා ඩාට් උස කියලා. මෙතනගේ මෙන්න මෙතන මැද. මෙතන මැද ඉඳලා මේ විදිහට මනින්න උරහිස සිට පපු මුදුන දක්වා උස. එතකොට උරහිස සිට පපු මුදුන දක්වා උස මනිද්දි හැම වෙලාවෙම යට ඇඳුම නිවැරදි යට ඇඳුමක් ඇඳලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ මිනුම සකසලා ගන්න. හදන්න පුළුවන්. එහෙම හදලා ගන්නත් පුළුවන්. මම පන්ති වේලාවේදී ඒව කියලා දෙන්නම්. උරහිස ඉඳලා පපු මුදුන දක්වා උස මෙන්න මේ විදිහට මනින්න. මේකට අපි කියනවා ඩාට් උස කියලා. ඒ වගේම තමයි වම් පපු මුදුනේ සිට දකුණු පපු මුදුන දක්වා තියෙන පළලට අපි කියනවා ඩාට් පළල කියලා. මේ විදිහට වම් පපු මුදුනේ සිට දකුණු පපු මුදුන දක්වා තියෙන පළලෙහි භාගයට තමයි අපි ඩාට් පළල කියලා කියන්නේ. මනින වෙලාවට මනින්නේ වම් පපු මුදුනේ සිට දකුණු පපු මුදුන දක්වා පළල. මේක අපි ඇඳුමේ ලකුණු කරද්දි දෙකට බෙදලා. මොකද අපි හැම වෙලාවෙම මෙයා ගත්තොත් මෙයාගේ මෙන්න මෙහෙම මේ එක භාගයක් තමයි අපි ඇඳුම නිර්මාණය කරන්නේ දෙකට නමලා. ඉතින් ඒකෝට මේ වම් පපු මුදුනේ සිට දකුණු පපු මුදුන දක්වා පළල දෙකට බෙදන්නේ අපේ පතුර මැදින්නේ මෙයාගේ ඇඟේ මේ එක කොටසකට. ඉස්සරහ පළුව ගත්තොත් කොටස් දෙකයි, පිටිපස්සේ පළුව ගත්තොත් කොටස් දෙකයි. අපේ මේ මුළු ඇඳුමක් ගත්තොත් කොටස් හතරකට බෙදෙනවා. හරි? හරි. ඊළඟ අපේ මෙයාගේ මිනුම විදිහට ගමු කර. කරවට මිනුම ගද්දී කොණ්ඩේ අහු වෙන්න බෑ. කොලර් තියෙනවා නම් කොලර් එක අහු වෙන්න බෑ. මේ විදිහට බෙල්ලෙන් මේ විදිහට ටේප් එක දාලා මෙයාගේ මේ බෙල්ලේ තියෙන මෙතන මේ පුංචි වලක් වගේ තැන. අපි එතෙන්ට තමයි කරවට මිනුම ගන්න. මෙන්න මේ විදිහට. නිවැරදි ලෙස කරවට මිනුමක් ගන්න මේ විදිහට. මේකෙදි
පුතා සමහර ඇඳුම් තියෙනවා අපි බෙල්ලට මෙහෙම හිර කරලා අඳින ඇඳුම්. ඒ අවස්ථාවේදී කරවට මිනුම එහෙම නැත්නම් බෙල්ලේ වට ප්‍රමාණය මේ විදිහට හිරට ගන්න ඕනේ. නැතුව ඔයා සාමාන්‍ය විදිහට කරවට මිනුමක් ගන්නවා නම් මෙන්න මෙතන මේ වලේ පහළට තමයි ඔයා මෙන්න මේ විදිහට මිනුම මනින්න ඕනේ. මේකට අපි කියනවා කරවට මිනුම කියලා. ඒ වගේම තමයි ගොඩාක් අයගේ උරහිස මිනුමයි කරවට මිනුමයි එක සමානයි. හරි ඒකත් මම පොඩ්ඩක් බලන්න. කරවට මිනුමෙනුත් අපිට ගොඩාක් මිමි හදන්න පුළුවන්. උරහිස මිම්මෙන් හදනවා වගේම කරවට මිම්මෙනුත් ගොඩාක් මිමි හදන්න පුළුවන්. හරි. ඊළඟ අපි බලමු මෙයාගේ අත උස මනින්නේ කොහොමද කියලා. මෙයාගේ මේ අත කඩාගෙන හැලෙන තැන තියෙනවා. එතන ඉඳලා අපිට පුළුවන් අත දිග මිනුම ගන්න මේ. අඟල් 4ක් 5ක් එයාට ඕන විදිහකට ගන්න පුළුවන්. අපි මේ අත උස මනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණක් තියෙනවා. ඒ කරුණ තමයි මෙයාගේ වැලමිට දක්වා උස මනිද්දී මෙයා අත ඕන විදිහකට මෙයාට තියාගෙන ඉන්න පුළුවන්. මෙයාට මේ අත ඉනට තියාගන්න පුළුවන්. මෙයාට මේ අත පහළට තියාගන්න පුළුවන්. මෙයාට මේ අත මේ කෙලින් තියාගන්න පුළුවන්. වැලමිට දක්වා මනිද්දී ඔය ඕන ක්‍රමයකට මනින්න පුළුවන්. වැලමිටෙන් පල්ලෙහාට මෙයාගේ අත දිග අතක් දානවා නම් මෙයා අත තියාගන්න ඕනේ මෙන්න මෙහෙම. එතකොට අපි අත මෙතන ඉඳලා වැලමිට දක්වා මැනලා වැලමිටේ ඉඳලා මෙන්න මේ පැත්තට ටේප් එක හරවන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය අතේ දිග එහෙම නැත්නම් අතේ උස ගන්න ඕනේ. අපි හිතමු මෙයාගේ අතේ උස ගත්තේ අපි අඟල් 7යි කියලා. මෙතන වට ප්‍රමාණය අත අග මිනුම. එහෙම නැත්නම් අත වට මිනුම කියලා කියනවා. මෙයා දිග අතක් ගත්තා නම් ඒ ගත්ත තැන වට ප්‍රමාණය අත අග. හැම වෙලාවෙම මතක තියාගන්න මේ විදිහට අත නවල තමයි දිග අතක් අපි මැනගන්නේ. නැත්නම් ඔයාගේ අත අනිවාර්යෙන් මහලි වුණාට පස්සේ කොට වෙනවා. අර මිමි ගද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ඒව තමයි. හරි. ඊළඟ අපි බලමු මෙයාගේ සායේ හෝ කලිසමේ උස ගන්නේ කොහොමද කියලා. ඉන මිනුම් දෙකක් තියෙනවා අපිට කලිසමක් හෝ සායක් නිර්මාණය කර ගැනීමේදී ඉනවට මිනුමක් ඕනේ වෙනවා. එතකොට මේ ඉනවට ගන්න මෙයා කලිසම හරි සාය හරි අඳින තැන ඉනවට. එතකොට අපි මෙයාගේ මෙන්න මේ විදිහට මේ කලිසම අඳින තැන ඉඳලා මේ විදිහට මෙයාගේ අවශ්‍ය උස ගන්න පුළුවන්. මෙයාට ඕනේ උස ගන්න පුළුවන්. අපි හිතමු මෙයා කලිසමක් අඳින්න කියලා. මෙයාගේ කලිසමේ වට ප්‍රමාණය ගන්න ඕනේ. එතකොට අපි මෙයාගේ කලිසමේ වට ප්‍රමාණය ගද්දී මෙයාට පහසු විදිහට අපි එක කකුලක් ඉස්සරහට ගන්න කියනවා. මේ කකුල චුට්ටක් Tamanට පහසු විදිහට ඉස්සරහට ගන්නවා. Tamanට පහසු විදිහට ඉස්සරහට අරගෙන මෙතන මේ අවශ්‍ය වට ප්‍රමාණය මෙයාගේ කලිසමේ වට ප්‍රමාණය. හරි. ඒ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට තව මෙයාගේ මිමි කිහිපයක් ගන්න තියෙනවා. ඒවත් කොහොමද ගන්න කියලා බලමු. මෙයාගේ ඉනේ ඉඳලා උකුල දක්වා උස ගන්න ඕනේ. අපි කියනවා ඉන සිට උකුල දක්වා උස. හරි. අපි බලමු උකුල දක්වා උස ගන්න අපිට තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ විදිහට පුටුවක වාඩි කරන්න ඕනේ. මේ විදිහට පුටුවක වාඩි කරලා මෙයා ඇඳුම අඳින තැන ඉඳලා මෙන්න මේ පුටුව ගෑවෙන තැනට අපි වැන්නහම ඉනේ ඉඳලා උකුල දක්වා උස එන්නේ. මෙන්න මේ විදිහට මෙතන ඉඳලා මෙතෙන්ට මනින්න ඕනේ. එතකොට අපිට එනවා ඉන සිට උකුල දක්වා උස. මේ විදිහට හොඳට පුටුවක වාඩි කරලා තමයි අපි මිනුම ගන්න ඕනේ. හරි. ඒ වගේම තමයි අපිට කරු උසක් ඕන වෙනවා. කරු උස ගද්දී අපි මෙයාගේ බුරිය ළඟ ඉඳලා මෙන්න මේ විදිහට ටේප් එක තියලා කකුල බෙදෙන තැනට අපි කරු උස ගන්නවා. මේ කරු උසේදී ගොඩාක් වෙනස්කම් කරන්න සිද්ධ තියෙනවා. අපි බලමු ඉදිරිපස සහ පසුපස කර ගැඹුර ගන්නේ කොහොමද කියලා. මේ විදිහට උරහිස අපි තියාගන්න ඕනේ. උරහිසේ මැදට ටේප් එක තියාගෙන මෙන්න මේ විදිහට අපිට ඉදිරි කර ගන්න පුළුවන්. මේ විදිහට තියලා අවශ්‍ය කර ගැඹුර මෙතෙන්ට නම් අපි අත අරගෙන එන්න ඕනේ මෙතෙන්ට. හරි 5මාර. මෙතෙන්ට නම් ගැඹුර ඕනේ එතන ඉඳලා ඉස්සරහට අත අරගෙන එන්න ඕනේ කොච්චරද කියලා 6මාර. මේ විදිහට අවශ්‍ය ගැඹුරේ අපි ටේප් එක මෙහෙම ඉස්සරහට අරගෙන ඉවිල්ලා තමයි කර ගැඹුර බලන්නේ. මෙහෙම කර මනින්න එපා. කර මනින්නේ කෙලින්. හැබැයි අපි ඇඳුමේ ලකුණු කරද්දී ආනත දුරට ලකුණු කරන්නේ. ඒකත් මම ඇයි කියලා හේතුව කියලා දෙන්න. හරි. පිටිපස්ස කරත් එහෙම තමයි. මේ විදිහට
තියාගන්න ඕනේ කරගැඹුරේ අත ඉස්සරහට අරන් ඇවිල්ලා බලන්න. මෙතෙන්ට නම් කරගැඹුර ඕනේ අරන් ඇවිල්ලා බලන්න. මෙතෙන්ට නම් කරගැඹුර ඕනේ අරන් ඇවිල්ලා බලන්න. සාරි හැට්ටයක නම් මෙතන ඉඳලා මෙතෙන්ට අරන් ඇවිල්ලා බලන්න. හරි. ඊට පස්සේ ඔන්න අපිට තව වෙනමක් ඕන වෙනවා. උරහිස සිට ඉන දක්වා උස. දැන් විශේෂයෙන් අපි සාරි හැට්ටයක් වගේ නිර්මාණය කරද්දී පිටිපස්සේ බලුවෙන් තමයි උරහිසේ සිට ඉන දක්වා උස ගන්න. එතකොට මේ විදිහට ටේප් එක දාලා අපි අර පටියක් යට ගහුවේ. අන්න ඒ පටියක් යට ගහගත්ත තැනට අපිට මේ විදිහට ඉන මිනුම ගන්න පුළුවන්. හරි ඒ වගේම තමයි අපිට තව ගන්න පුළුවන් කිහිලිකට වක්‍රය. කිහිලිකට වක්‍රය ගද්දී ඉනට මේ විදිහට අත තියාගෙන කිහිලිකට වටේ මේ විදිහට හොඳට හිර කරලා තමයි ගන්න. අපි වැඩි කරලා ගන්නේ නමුත් මේ මනින වෙලාවේ හිරට තමයි මනින්නේ. වැඩි කරන අවස්ථාවේ අපි වැඩි කරලා සංශෝධනය කරගන්න ඕනේ. ඒවට අපි කියනවා මිමි සංශෝධනය කරගන්නවා කියලා. හරි අපි බලමු මේ මිමි ටික ඇසුරු කරගෙන කොහොමද ලස්සන ඇඳුම් නිර්මාණයක් කරන්නේ කියලා.